Hi guys. අපි අද ඉන්නේ කල්පිටි පොයින්ට් ෆෙස්ටිවල් එකේ. ඉතින් මේ තමයි අපි ඊයේ ආවේ. ඊයේ ඇවිල්ලා අපි හම්බුචනවා දැන්. ඉතින් සුපිරි පොඩ හැරලා පෙන්නන්න. ඔයාලා මෙන්නවා. ඉතින් අපි පහසුකම් හම්බුනේ ඉතින් ෆෑන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙට්‍රස් තියෙනවා. බොඩි දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒ දේවල් තියෙනවා. ඒක එළියක් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මොනක තමයි අපේ accommodation facilities වලට අපිට හම්බුනේ අපේ පැකේජ් එකට. ඒ වගේම මෙතන ලස්සන view points තියෙනවා. ලස්සන locations තියෙනවා. ඉතින් මම ඔයගලන්ට වීඩියෝ එකකින් මේ ටිකක් පෙන්නගෙන යන්නම් කොහොමද මෙතන තියෙන locations තියෙන්නේ. ඊට පස්සේ මෙතන කපාස් තියෙන්නේ. බලන්න මගේ පිටිපස්සෙම පේනවා. ඉතින් මෙතන තියෙනවා tents. කැමරාව හරවන්න ඉස්සරහට. tents තියෙනවා. ඊට පස්සේ වෙනම premium rooms තියෙනවා. ඔයගලන්ට option එක ගන්න පුළුවන්. premium package එකට හම්බෙන්නේ. ඉතින් මෙතන අමුතුම vibe එකක් තියෙන්නේ මේ area එක මේ kite surfing area එක. ඉතින් ඒක ඇත්තටම කිව්වොත් මට වචනෙන් කියන්න බෑ. නමුත් ඔයාලා ඇවිල්ලාම ගන්න ඕන experience එකක් මේක. මේ ඉවෙන්ට් එක තියෙන නැත්නම් මේ ලොකේෂන් එකේ තියෙන ලස්සනම පොයින්ට් එක තමයි මේ තියෙන මේ බ්‍රිජ් එක. මම හරිම ආසක ඒ වගේම මෙතන view එක මාරම nice. මම ඔයාලට පෙන්නනවා වටේම කොහොමද view එක තියෙන්නේ කියලා. I think මෙතන කඩලාන පරිසර පද්ධතියක් තියෙනවා. ඒ වගේම මෙතන ලැගුන් එක තියෙනවා. ඊට පස්සේ බ්‍රිජ් එක තියෙනවා. මේ view එක තියෙනවා. ඒක කියන්න බැරිම මාර ලස්සන view එකක්. කැමරාවට පේනවාද කියලා මෙතන ගොඩක් මාළු ඉන්නවා. ඊට පස්සේ මස්ල්ස් මට පේනවා. ඉතින් මේකට ආදරය කරන කෙනෙක් විදිහට ඊට පස්සේ මෙටලිස්ට් කෙනෙක් විදිහට මේ දේවල් අප්‍රිෂিয়েට් කරන කෙනෙක් විදිහට ඇත්තටම අධේ කරන්න ඕනේ මේ වගේ සස්ටේනබල් ටූරිසම් ප්‍රැක්ටිසස් අනුගමනය කරන තැනක්. මොකද මෙතන තියෙන ගොඩක් මැන්ග්‍රෝව්ස් වල අවුරුදු 8ක් 10ක් විතර වෙන රේන්ජ් එකේ තියෙන්නේ. මොකද මේ වගේ ටූරිසම් ප්‍රැක්ටිසස් ඇත්තටම අගය කරන්න ඕනේ. මොකද හේතුව දැන් මෙතන ගත්තොත් මෙතන තියෙන මැන්ග්‍රෝව්ස් හැම එකම පොඩි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ යං ස්ටේජ් එකේ ගත කරන්නේ. මොකද හේතුව ගත්තාම මෙතන ඇත්තටම මැන්ග්‍රෝව් තිබ්බ ඒරියා එකක්. නමුත් ඒවා ඩිස්ට්‍රොයි වෙලා ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතන ඉන්න ඕන දැන් අවුරුදු 10ක විතර ඉඳලා මේගොල්ලෝ රිප්ලාන්ටේෂන් කරනවා. ඒගොල්ලෝ නර්සරි පවත්වාගෙන යනවා. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ මේ මැන්ග්‍රෝව් ඉකෝසිස්ටම් එක තවදුරටත් රිහෙබිලිටේට් කරගෙන ගොඩනගාගෙන යනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය මෙතන කියන්න තියෙන. එතකොට මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඉස්සරහ හතන තියෙනවා රිප්ලාන්ට් කරපු නර්සරිස් වගේ මැන්ග්‍රෝව්ස් වගේක්. ඉතින් මම එතනට ගිහිල්ලා අනිවාර්යෙන් පෙන්නන්නම් මොකද තියෙන්නේ කප්පේ කියලා. පිට්ල කැප් කෙනෙක්ව පෙන්වන්න හැදුව. පිට්ල කැප් කෙනෙක් කියන්නේ ඒගොල්ලෝගේ විශේෂත්වය තියෙන්නේ. මම ෆොටෝ කර උඩින් දාන්නම්. ඒගොල්ලෝගේ විශේෂත්වය කෙනෙක් ඒගොල්ලෝගේ එක අඬුවක් ලොකුයි. අනිත් අඬුව ඩිසපියර් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට පෙන්වන්න හැදුවා. බට් ඒගොල්ලෝ ගොඩක් හිටියා. බට් කැමරා එකට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම try එකක් දෙන්න ෆොටෝ එකක් හරි දාලා බලන්න. වගේම ගයිස් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි දැන් කතා කරන මාතෘකාවක් තමයි ටූරිසම්. ඊට පස්සේ ටූරිසම් වැඩවිලා ටූරිසම් වලින් බයෝඩයිවර්සිටි තියෙන දේවල් ඩිග්‍රේඩ් වෙනවා වගේ ප්‍රශ්න අපි කතා කරනවා. ඉතින් මේ වගේ අපි සස්ටේනබල් ටූරිසම් ගැන මේ මොහොතේ කතා කරනකොට ඉතින් ඇත්තටම හොඳ එක්සැම්පල් එකක් මෙන්න මේ කයිට් සර්ෆින් ලංකා කියන ආයතනය. මොකද ඒගොල්ලෝ ගොඩක් මේ පරිසරයට වෙන හානිය ඊට පස්සේ එකෙන් වෙන්න පුළුවන් ඩැමේජස් පොලියුෂන් මේ වගේ දේවල් ගැන කතා කරන ආයතනයක්. ඉතින් මේ කල්පිටි ඒරියා එකේ ඉන්න ස්කෝලවල ළමයි එකතු කරගෙන ඊට පස්සේ අපි වගේ NGOs ඕගනයිසේෂන්ස් එකතු කරගෙන ගොඩක් වැඩ කටයුතු කරනවා. ඉතින් එක ප්‍රතිඵලයක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒගොල්ලෝ එක
ආට් වර්ක් එකක් කරලා තියෙනවා. ඒ වගේම ලස්සනට මේ තියෙන මේ හම්බෙන ඩම් කරන පොලිතීන් සහ ප්ලාස්ටික් අයිටම්ස් වලින් එක එක නිර්මාණ හදලා තියෙනවා. ඉතින් ඒ විදිහ සස්ටේනබල් ප්‍රැක්ටිසස් මේගොල්ලෝ අනුගමනය කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්න. එතකොට මේ ඉමේජස් හැම එකක්ම ගන්න තියෙන මේ ඒරියා එකෙන් පොඩි ආට් වර්ක් එකක් ආට් වර්ක් කැම්පේන් එකක් වගේ කරලා ඉතින් මේ අප්‍රීෂিয়েට් කරන්න ඕන දේවල් ඊට පස්සේ ගත්තාම මෙන්න මේ වගේ ඩම්ප් කරන පොලිතීන් ප්ලාස්ටික්ස් ගෝස් නෙට්ස් ඔය වගේ දේවල් අරගෙන මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒවා ඒගොල්ලොන්ගේ සයිට්ස් වල තියෙන ටූරිසම් ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ද මොන්ස්ටර් කියලා තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන තනිකර බියර් කෑන්ස් ප්ලාස්ටික්ස් ඩම්පින් රබර් ගෝස් නෙට්ස් ඔය වගේ දේවල් මේ වගේ ලස්සන ටූරිස්ට් එකක් තමයි මේක. ඉතින් මේකේ මට ඇත්තටම සර්ව් කරනකොට ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඇත්තටම මට ඩොමිනන්ට් ස්පීසීස් කීපයක් මට දැක ගන්න හම්බ වුණා. ඉතින් මම ඔයාලට ඒ ඩොමිනන්ට් ස්පීසීස් ටික මොනවද කියන එක මම පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම්. එතකොට මෙතන මෙන්න මේ තියෙන ස්පීසීස් එක මේ ස්පීසීස් එක අපි කියනවා ලුමිනිට්සරා ස්පීසීස් එකක්. ලුමිනිට්සරා ලිටරාරියා කියන ස්පීසීස් එක. ඒ වගේම මේක අපිට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මේ සුදු මල් සහ මේ ලීෆ්ස් වලින්. ඉතින් ඒ වගේම මේ තියෙන ඇවිසීනියා කියන ස්පීසීස් එක. ඉතින් ඇවිසීනියා ගොඩක් වෙලාවට ඒ කියන්නේ වෝටර් සෝන් එකත් එක්ක හැදෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන නැහැ පෙම්පිස් ඇසිඩියුලා කියන ස්පීසීස් එක තිබුණා. ඉතින් ඒකත් තියෙනවා. ඒ වගේම මේකත් එක්ක එකතු වෙච්ච සෑහෙන ප්‍රමාණයක මැංග්‍රෝව් ඇසෝසියේට්ස් තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ජෛව විවිධත්වයෙන් පිරිච්ච පද්ධතියක්. ඉතින් ඔයාලට මැංග්‍රෝව්ස් ගැන කියන නිසා තව පොඩ්ඩක් පොඩි විස්තරයක් මම මේත් එක්ක එකතු කරන්න. මැංග්‍රෝව්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් woody herbaceous plant එකක්. ඉතින් මැංග්‍රෝව්ස් ඇත්තටම අපිට අත්‍යවශ්‍ය ප්ලාන්ට් එකක්. මොකද ගොඩක් වෙලාවට කාබන් සික්වෙස්ට්‍රේෂන් කරන්න ලොකු දායකත්වයක් දෙන ප්ලාන්ට් එකක් තමයි මැංග්‍රෝව්ස් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කන්සර්වේෂන් කරන එක හරිය වැදගත්. මෙතන ගත්තොත් මෙතන ටූරිසම් ප්‍රැක්ටිසස් යන තැනක් ඒ වුණාට මේගොල්ලෝ හරියට ඒගොල්ලෝගේ තියෙන මැංගෝ රිසෝසස් ටික ඒගොල්ලෝ හරියට මැනේජ් කරගන්නවා. ඉතින් ওই දේ තමයි වෙන්න ඕනේ ලංකාව වගේ රටක් මේ විදිහට ටූරිසම් ප්‍රැක්ටිසස් කරනවා. ඒකේ තියෙන නැචරල් රිසෝසස් ටිකත් ආරක්ෂා කරගැනීමෙන් මේ දේවල් කළ යුතුයි කියන තැන මමත් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් බලන්නකෝ මෙයාගේ ඇඩැප්ටේෂන් මෙයා කොහොමද මෙන්න මේ වගේ එන්වයරන්මන්ට් එකක සර්වයිව් වෙන්නේ. මොකද මෙතන හරිම රස්න එන්වයරන්මන්ට් එකක් හොට් එන්වයරන්මන්ට් එකක් කල්පිට කියන්නේ. ඉතින් ඒ වගේම සලයින් එන්වයරන්මන්ට් එකක් මේගොල්ලෝ හැදෙන්නෙත් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ හැදෙන්නෙත් වතුරේ. ඉතින් මේගොල්ලෝ කොහොමද මේ වගේ එන්වයරන්මන්ට් එකක සර්වයිව් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඇඩැප්ටේෂන්ස් ඒගොල්ලෝ පෙන්වන එකක් තමයි මේගොල්ලෝගේ ලීව්ස් ගත්තොත් ටිකක් ෂයිනි ලුක් එකක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝගේ රිෆ්ලෙක්ෂන්ස් කරලා එතකොට ඒගොල්ලෝගේ තියෙන අර වෝටර් එළියට යන රිමූව් වෙන ප්‍රමාණය කැපැසිටි එක මේ රිමූව් වෙන පර්සන්ටේජ් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේගොල්ලෝගේ තියෙන ඒරියල් රෝඩ්ස් මේ විදිහට තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ඒගොල්ලෝගේ මුල් වලින් අවශ්‍ය ඒගොල්ලන්ට වාතය ප්‍රමාණය ගන්නවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝගේ ලස්සන ඇඩැප්ටේෂන්ස් ගොඩාක් පේනවා මෙන්න මේ වගේ පරිසරයක සර්වයිව් වෙන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සල්ලා කිව්වා පෙම්පිස් ඇසිඩියුලා කියන ස්පීසීස් එක. මෙන්න මේ තියෙන පෙම්පිස් ඇසිඩියුලා කියන ස්පීසීස් එක. ඉතින් මේකත් හරියට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩාක් අර ග්‍රීනි කලර් එකක් නැහැ. මේක තියෙන නිකන් බ්‍රවුන් කලර් එකක් වගේ. මේගොල්ලෝගේ කොළ පොඩි ඊට පස්සේ බ්‍රවුන් කලර් වයිටිෂ් ෆ්ලවර්ස් තියෙනවා. ඉතින් ඔය වගේ අයිඩෙන්ටිෆිකේෂන් කැරක්ටරිස්ටික්ස් වලින් අපිට මෙයාව අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට පස්සේ මෙතන ගත්තත් මෙතනත් තියෙන්නේ ලුමිනිට්සරා ස්පීසීස් එකක්. අතන තිබ්බ එකට සෑහෙන්න වෙනස්. ඒ වගේම මෙතන ඇවිසිනියා ස්පීසීස් සෙට් එකක්ම තියෙනවා. ඉතින් ඒවා තාම යන් ස්ටේජ් එකේ ග්‍රෝ වෙන ගමන් තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන දකින්න පුළුවන් මුල් අවදියේ තියෙන ස්පීසීස් වගේ. ඉතින් මේක ගත්තොත් ගොඩක් වෙලාවට මේක ලුමිනිට්සරා රෙසිමෝසා. මොකද ඒකේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති වීඩියෝ එකට චූටි සුදු පාට මල් තියෙනවා. ඉතින් ඒ මලෙන් තමයි අඳුර ගන්න පුළුවන් අර ලුමිනිට්සරා ස්පීසීස් එකත් එක්ක කම්පෙයාර් කරනකොට මේකේ තියෙන ලීෆ් එක වෙනස්. ඊට පස්සේ මේකේ තියෙන ස්ටෙම් එක වෙනස්. ඉතින් ඒක හරහා අපිට අඳුර ගන්න පුළුවන් පහසුවෙන් ලුමිනිට්සරා ස්පීසීස් දෙක කලවම් කරලා. ඒ කියන්නේ වෙන් කරගෙන.
මැංග්‍රෝව්ස් ගැන කතා කරනකොට මැංග්‍රෝව්ස් ගැන කතා නොකරන් බැරි මාතෘකාවක් තමයි මේගොල්ලන් දෙන ට්‍රෙඩ්ස් මොනවද කියලා. ඇත්තටම මේගොල්ලන් දෙන ට්‍රෙඩ්ස් එකක් තමයි දැන් මේනොට අපි හිතනවා ක්ලයිමේට් චේන්ජ් එක ලොකුවටම මැංග්‍රෝව්ස් වල බලපාලා තියෙන සී ලෙවල් රයිස් එක, ටෙම්පරේචර් වැඩි වෙන එක, ඊට පස්සේ අන්එක්ස්පෙක්ටඩ් ප්‍රෙසිපිටේෂන්ස්, ඉතින් ඔය වගේ දේවල් ලොකුවටම බලපාලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේගොල්ලොන්ගේ තියෙන කවරේජ් එක දැන් අපි ලංකාවේ ගත්තොත් සාමාන්‍ය ලංකාවේ කියනවා හෙක්ටයාර 8,000 13,000 අතර ප්‍රමාණයක් මැංග්‍රෝව්ස් තියෙනවා කියලා. නමුත් ඒක ඩික්ලයින් වෙන්න ලොකු හේතුවක් වෙලා තිනවා ඔය වගේ ඇක්ටිවිටීස්. ඒ වගේම ලෝකල් කමියුනිටි එක මේක ෆියුල් වුඩ් එකක්, ෆයර්වුඩ් එකක් විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ හවුසස් බිල්ඩ් කරගන්න පාවිච්චි කරනවා. ඉතින් ඔය වගේ කාරණා නිසා ඇත්තටම මේක ඩික්ලයිනින් වෙමින් යනවා. ඊට අමතරව තව ගත්තොත් ෆිෂිං ඇක්ටිවිටීස් වලට පාවිච්චි කරනවා. ඒ වගේම තව දුරට ගත්තොත් පාවිච්චි කරනවා මෙන්න මේ ඒගොල්ලන්ගේ හවුසස් හදාගන්න ඒ දේවල් වලටත් මැංග්‍රෝව්ස් පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙනකොට ටුවරිසම් සෙක්ටර් එක ඩෙවලොප් වීමත් එක්ක ටුවරිසම් නිසා මේ කෝස්ටල් ඒරියාස් ඇත්තටම කිව්වොත් ඩෙවලොප් වෙන පටන් අරන් තියෙනවා. ඉතින් මේ ඩෙවලොප් වීමත් එක්ක තව ගැටලුවක් තමයි මේ මැංග්‍රෝව් ඒරියාස් වගේ දේවල් ඩික්ලයින් වෙනවා. මේ වගේ වැදගත් ඉකෝසිස්ටම් ඩික්ලයින් වෙනවා. ඉතින් මේ දේවල් අපි වළක්ව ගන්න ඕනේ අපි ටුවරිසම් ඩෙවලොප් කරනවත් එක්කම. ඉතින් මෙතනත් මේ අරන් තියෙන මේ විදිහේ ඉෆෝට් එකක් ඒ වගේම කියන්න ඕනේ සහායකගේ කරන්න ඕනේ. ඒ වගේම මැංග්‍රෝව් ඇයි අපිට වැදගත් වෙන්නේ කියන එකත් කතා කරන්න ඕනේ. මැංග්‍රෝව් සාමාන්‍යයෙන් ගත්තොත් එකක් තමයි කාබන් සික්වෙස්ට්‍රේෂන් කරනවා. ඒක මේජර් තින්. ඊට අමතරව ගත්තාම අපිට තව බලන්න පුළුවන් මැංග්‍රෝව්ස් ගොඩක් දුරට ඒගොල්ලන්ට නර්සරි ග්‍රවුන්ඩ්ස්, ෆීඩින් ග්‍රවුන්ඩ්ස් දෙන ඒ වගේම මේගොල්ලන් පොලියුටන්ට් ට්‍රැප් කරනවා. ඉතින් ඔය වගේ දේවල් නිසා මැංග්‍රෝව්ස් ඇත්තටම වැදගත් වෙනවා. මම මේ කල්පිටියට ආපු වෙලාවේ දැන් මගේ ෆෙස්ටිවල් එකට ෆෙස්ටිවල් එකට ආපු වෙලාවේ මට ඇත්තටම මෙතන මේ කෝස්ට් එකේම තියෙන කෝස්ට් කන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එක සහ වයිල්ඩ් ලයිෆ් එකේ ඔෆිස් එකක්. ඉතින් ඒකෙත් ලස්සන වැඩක් කරගෙන යනවා. මේ විශේෂයෙන්ම ඒගොල්ලෝ මේ මුහුදෙන් හම්බ වෙන සත්තුන් ස්කෙලිටන්ස් එකතු කරලා ඒගොල්ලෝ ආකෘති නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒ ආකෘති මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ස්පර්ම් වේල් කෙනෙක්ගේ ආකෘතියක් මොඩල් එකක්. ඉතින් ස්පර්ම් වේල් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා වේල් කියන්නේ ශීරපායි ගණේ රයිටින් සත්තු වගේ. ඉතින් මේගොල්ලෝ අංගේ ස්කෙලිටන් එකක් තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ බයින්ඩ් කරලා හදලා තියෙන්නේ. ඉතින් කල්පිටිය බීච් එකේ ඉතින් මේ පැත්තේ දීවර කර්මාන්තය කරගෙන යනවා. ඒ වගේම මේ පැත්තේ තියෙනවා කල්පිටිය ලැගූන් පෙනිසියුල එක. ඉතින් නමුතර ප්‍රොසෙස් එක කල්පිටිය පෙනිසියුල එකේ ඉතින් අර පැත්තටම යනකම් සෑන්ඩ් බාර් ඉතින් මෙතන හරිම ෂැලෝ ඒරියා එකක්. මට දැනගන්න ලැබුණ විදිහට මෙතන ප්ලැන්ක්ටන්ස්ලා ඉන්නවා. රැයට ගොඩක් වෙලාවට පුරහඳ තියෙන දවස්වල අපිට බයෝලොමිනිසම් දැක ගන්න පුළුවන්. ඉතින් මේ බීච් එකම සම්පූර්ණයෙන් දිලිසෙනවා. ඉතින් අවාසනාවකට මං ආපු දවසට කලින් දවසේ ඒ වගේ දවසක් තිබිලා තියෙනවා. ඉතින් නමුත් මට මං ඊයේ කොච්චර බලන් ඉන්නවද මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් කමක් නැහැ. තව දවසක හරි එන බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ දේ බලා ගන්නත්. ඉතින් මං හිතනවා තව ඊළඟ දවසේ හරි මට ඒක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතන දීවර කර්මාන්තය ගැන කතා කරනකොට ගොඩාක් පයි වෝස් තමයි තියෙන්නේ. ඒ වගේම තෙප්පම් වගේ දේවල් මෙතන පාවිච්චි කරන ගොඩක් වෙලාවට පාවිච්චි කරන සෑන්ඩ් බාර් එකත් එක්ක හරිම ලස්සන ඒරියා එකක්. ඉතින් එහාට ඔයගොල්ලන්ට පේනවා සමහරවිට මම දන්නේ කැමරාවට පේනවද කියලා. මතනින් එහාට
වෙනම කල් එකක් තියෙන්නේ. මේ ටික ඇත්තටම සුළු ඒරියා එකක්. මට දැනගන්න ලැබුණ විදිහට එතනින් එහාට ටිකක් ඩීප්. ඉතින් හරිම ලස්සන වෙරළ තීරයක්. ඒ වගේම මේ පැත්තට ගාවොත් ඒ පැත්තේ වෙනම ඉකෝසිස්ටම් එකක් තියෙනවා. මොකද කිව්වොත් මෙතන තියෙන ඇත්තටම කිව්වොත් ඔයගොල්ලන්ට පේනවා ඇති වැලි කඳු. ඒ කියන්නේ සෑන්ඩ් ඩියුන්ස්. සෑන්ඩ් ඩියුන්ස් කියන්නේ හරිම වැදගත් ඉකෝසිස්ටම් එකක්. ඉතින් මම ඔයගොල්ලන්ට සෑන්ඩ් ඩියුන්ස් ගැන පොඩි අදහසක් ඔහොමම දෙන්නම්. සෑන්ඩ් ඩියුන්ස් කියන්නේ ඊට ඉස්සෙල්ලා මම කියලා ඉන්නම් අර ගොඩාක්ම ඒරියා මේ සෑන්ඩ් ඩියුන්ස් නැත්නම් මේ වැලි කඳු වල පැතිරලා තියෙන ශාකය තමයි මහා රාවණ රැවුල. නැත්නම් අපි කියනවා රාවණාස් මොස්ටෑච් නැත්නම් ලිටෝරාරියා ස්පීසිස් එකක් තමයි මේකත්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ සෑන්ඩ් ඩියුන් එකක් ඇත්තටම ෆෝමේට් වෙන්නේ කියලා. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ වගේ මහා රාවණ රැවුල වගේ ශාක තියෙනවනේ. ඉතින් මේ ශාකවල තියෙන දාවක කඳන්. දාවක කඳන් එක මේගොල්ලොන්ගේ ඒ කියන්නේ කම්ප්ලෙක්ස් මූල පද්ධතියක් තියෙනවා. මේ කම්ප්ලෙක්ස් මූල පද්ධතියත් එක්ක ඇත්තටම කිව්වොත් කාදනය වෙන වැලි තියෙනවනේ. විශේෂයෙන්ම සුළඟ නිසා කාදනය වෙන. ඉතින් මේ ඒරියා එක ගොඩක් හයි වින්ඩි ඒරියා එකක්. මොකද කයිට් සර්ෆින් වලට වගේ දේවල් වලට ප්‍රසිද්ධ ඒරියා එකක් නේ. ඉතින් හයි වින්ඩි ඒරියා එකක්. ඉතින් මේ ඉරෝඩ් වෙන දේවල් කියන්නේ වින්ඩ් එකත් එක්ක මේ එන සෙඩිමන්ට් පාටිකල්ස් නැත්නම් සෑන්ඩ් පාටිකල්ස් මේගොල්ලෝ ට්‍රැප් කරගෙන කාලයත් එක්ක මේගොල්ලෝ එකතු කරගෙන මෙන්න මේ වගේ විශාල වැලි කඳු නිර්මාණය කරනවා. ඇත්තටම කිව්වොත් මෙතන විශාල වැලි කඳු නැහැ. නමුත් යම් ප්‍රමාණයක වැලි කඳු අපිට දක්නට ලැබෙනවා මෙන්න මේ ඒරියා එකේ. ඉතින් ඒකත් හරිම වැදගත් ඉකෝසිස්ටම් එකක්. හැබිටට් දෙනවා. ඒ වගේම හොඳ ප්‍රොඩක්ටිවිටි එකක් තියෙනවා. හොඳ ඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් ඒක හරිම විශේෂත්වයක්. ඉතින් ඒ වගේම ගත්තොත් ඒත් එක්ක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ එක්කම මේ සෑන්ඩ් ඩියුන්ස් එක්කම ඇසෝසියේට් වෙලා මේ ඒරියා එකේ මැන්ග්‍රෝව්ස් තියෙනවා. විශේෂයෙන්ම මම දැකපු ස්පීසිස් තමයි ලිටෝරාරියා කියන ස්පීසිස් එක. ඒ වගේම කියන්නේ රෙසිමෝසා ස්පීසිස් එකක් තියෙනවා. ඒ වගේම පෙම්පිස් ඇසිඩියුලා කියන ස්පීසිස් එකක් ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙනවා මේ සෑන්ඩ් ඩියුන්ස් එක්කම ඇසෝසියේට් වෙලා. ඉතින් ඒකත් තවත් එක ලක්ෂණයක්. ඒ වගේම ගොඩාක් මේ බීච් එකේ වුණත් අපිට දැක් ගන්න පුළුවන් ක්‍රැබ් ෆෝල්ස්. ඉතින් ඒකෙන් සඳහන් වෙන්නේ මෙතන මේ ඒරියා එකේ ක්‍රැබ්ස්ලා තියෙනවා. ඉතින් හරිම ඩයිවර්ස් ඉකෝසිස්ටම් එකක්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ බීච් එක ඇත්තටම කිව්වොත් මේ ග්‍රෝ වෙන මැන්ග්‍රෝව්ස් තියෙනවා වගේම මේකේ අපිට ගොඩාක් දුරට අපිට බලා ගන්න පුළුවන් කොරල්ස්. හරිද? කොරල්ස් බලා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඔයාලා දන්නවා බාර් රීෆ් එක ගොඩක් වෙනකොට ඩිග්‍රේඩ් වෙමින් යන්නේ. ඒක ඩැමේජ් වෙලා තියෙන. ඉතින් ඒකෙන් ගැලවිලා එන කොරල් කියනවා මෙන්න මේ විදිහට කල්පිට බීච් එකේ ගොඩාක් දුරට තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඒක බලමු. මෙන්න මෙතනත් පොඩි ලැගුන් එකක් වගේ කෑල්ලක් තියෙනවා. මම එතනට ගිහලා බලන්න මම දැක්ක ඊයේ ඔබ්සර්ව් කරනකොට මට හැකියාවක් ලැබුණා දැකගන්න ජෙලිෆිෂ් ස්පීසිස් වගේක් ෆිෂ් ස්පීසිස් වගේක් දැකගන්න chance එකක් හම්බුණා මට. නමුත් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මං හිතනවා දැන් දැමුත් ඒ සත්තු ඉඳී කියලා මට ඔයගොල්ලන්ට හරි පෙන්නන්න. අපි බලමු ඉඳීද කියලා. අවාසනාවට මට ලැගුන් එකේ තියෙන තැන් වලට යන්න බෑ. මොකද මෙතන මඩි ඒරියාවක් වෙන ගොඩක් එරෙන සීන් එකක් තියෙනවා. මොකද මම හිතන්නේ මේ වෙලාවල් ලෝ ටයිඩ් වෙලා වෙන්නේ නැති. මොකද කලපුවේ මේ ලැගුන් එකේ තිබ්බ වතුර වල ලෙවල් එක අඩු වෙලා තියෙනවා. මොකද අර ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ තිබ්බ ෆෙන්ස් එකක් වගේ තියෙනවා ලී වලින් හදලා. ඉතින් ඒ ෆෙන්ස් එක ළඟ නැත්තම් මම මේ ඉන්න හරියට එනකන් වතුර තිබ්බයි. ඉතින් ඒ නිසා මට ඊ ඔබ්සර්ව් කරන්න පහසු වුණා. නමුත් මඩි ඒරියා එකට ගියාම එරෙනවා. ඉතින් එතනට යන්න බැරි නිසා අපි බලමු හයි ටයිඩ් වෙලාවට ඇවිල්ලා මෙතන අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන් නේද කියලා. හරිනම් ගයිස් ඔන්න තවත් ලස්සන ගමනක අවසානයේ ඉතින් අද මේ තුන්වෙනි දවස කල්පිටිය ඉන්න. ඉතින් ඒකත් එක්ක අපි කයිට් සර්ෆ් කරා, මැන්ග්‍රෝව් බැලුවා, ඉවෙන්ට් එකට සහභාගී වුණා, නැටුවා, පාටි ගියා. ඉතින් ඔය හැම දෙයක්ම කරලා අවසානයේ දැන් වෙලාව 3යි. හරියටම 3යි. ඉතින් දැන් අපි යන්නේ ආයෙ කොළඹට. ඉතින්
ලස්සන සුන්දර ගමනක අවසානයක් මේ. ඉතින් මේ තමයි අපේ නවාතැන්පොළ. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මේ ගමන එන්න. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අත්දැකීමක් වෙයි ජීවිතයට කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අපි